තාත්තා කෙනෙක්ට පුළුවන්ද තමන්ගේ ප්‍රෙග්නන්ට් වයිෆ් අවුරුදු 3-4 වයස දරුවෝ දෙන්නව ඝාතනය කරන්න? මේ කතාව සිද්ධ වෙන්නේ මේ විදිහට. 2018 අවුරුද්දේ අගෝස්තු 13 වෙනිදා කොලරාඩෝ පොලිසියට කෝල් එකක් එනවා ෂැනන් වොඩ් සහ ඇගේ දියණියන් දෙදෙනා අතුරුදහන් වෙලා කියලා. මේ කෝල් එක දෙන්නේ නිකෝල් කියන ෂැනන්ගේ හොඳම යාළුවා. එතනට ගිහිලා සර්ච් කරපු පොලිසියට මුලින්ම හම්බ වෙන්නේ ෂැනන්ගේ ෆෝන් එක, වොච් එක, කාර් කීස් වගේ එයාගේ ප්‍රයිවට් දේවල් කීපයක් විතරයි. මූලික පරීක්ෂණ වලින් පස්සේ 2018 අගෝස්තු 14 වෙනිදා පොලිස් සෙනගයව ලවා ෂැනන්ගේ නිවස පරීක්ෂාවට ලක් කරන්න පොලිස් නිලධාරීන් තීරණය කරනවා. ඒ වෙලාවේදී ෂැනන්ගේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන බෙඩ් ෂීට් එක මිසින් වෙලා තියෙනවා කියලා වගේම ෂැනන්ගේ ලිවිං රූම් එක හරහා ඩෙඩ් බොඩි එකක් අරගෙන ගිහිලා තියෙනවා කියලා කියන්න පුළුවන් සාක්ෂි කීපයක් පොලිස් නිලධාරීන්ට හම්බ වෙනවා. ඊට අමතරව ස්ට්‍රොං එවිඩන්ස් එකක් පොලිසියට හම්බ වෙනවා. ඒ තමයි ෂැනන්ගේ හස්බන්ඩ්. ඒ කියන්නේ ක්‍රිස්ටෝෆර් 2018 අගෝස්තු 13 වෙනිදා පාන්දර එයාගේ ට්‍රක් එක ගරාජ් එකේ ලෝඩ් කරගෙන ඉන්න CCTV ෆුටේජ්. මේ ලැබිච්ච සාක්ෂි වගේම ක්‍රිස්ටෝපර්ගේ අමුතු හැසිරීමත් එක්ක පොලිසියට ක්‍රිස්ටෝපර් ගැන සැක හිතෙනවා. ඒ නිසා ක්‍රිස්ටෝපර්ගෙන් වාර කීපයක්ම ප්‍රශ්න කරත් ඒ හැම අවස්ථාවකම ක්‍රිස්ටෝපර් උත්තර දීලා තියෙන්නේ එකිනෙකට පරස්පර විරෝධීව. ඒ නිසාම එයාව පොලිග්‍රාෆ් ටෙස්ට් එකකට යොමු කරන්න පොලිසිය තීරණය කරලා තියෙනවා. පොලිග්‍රාෆ් ටෙස්ට් එකේදී අහපු ප්‍රශ්නවලටත් ක්‍රිස්ටෝපර් උත්තර දීලා තියෙන්නේ බොරු. ඒ නිසා එයා පොලිග්‍රාෆ් ටෙස්ට් එක ෆේල් වෙලා තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ලැබිච්ච දැඩි පීඩනයත් එක්ක තමන් කරපු අපරාධය පාපොච්චාරණය කරන්න ක්‍රිස්ටෝපර්ට සිද්ධ වෙලා තියෙනවා. ක්‍රිස්ටෝපර්ගේ පාපොච්චාරණයට අනුව සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට. 2018 අගෝස්තු 13 වෙනිදා පාන්දර ෂැනන් සහ ක්‍රිස්ටෝපර් අතර රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. මේ රණ්ඩුව දුරදිග ගිහිල්ලා ක්‍රිස්ටෝපර් ෂැනන්ගේ බෙල්ල මෙරිකලා මරලා තියෙනවා. ඒ සද්දෙට එතනට ආපු බෙලයි සර්සි කෑ ගහලා අඬලා තියෙනවා. මේ සද්ද නිසා කලබල වෙච්ච ක්‍රිස්ටෝපර් බෙඩ් ෂීට් එක අරගෙන ෂැනන්ගේ බොඩි එක රැප් කරලා ලිවිං රූම් එක දිගේ ඇදගෙන ගිහිල්ලා ට්‍රක් එකට දාගෙන ගිහිල්ලා වල දාලා තියෙනවා. ඊට පස්සේ බෙලාවයි සර්සිවයි මරලා දාලා තියෙන්නේ. ඒ වෙලාවේ සර්සිව මරනවා දැකපු බෙලා කෑ ගහලා අඬලා තියෙනවා "No daddy please no" කියලා. කොහොම වුණත් අවසානයේදී සියලුම අපරාධයන් පිළිගත්ත ක්‍රිස්ටෝපර්ට 2018 නොවැම්බර් 6 වෙනිදා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හම්බ වෙනවා. මේ වගේ true crime stories දැනගන්න මාව follow කරලා තියාගන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න share කරන්න.